වශයෙන් තාජුදීන් ඝාතනයේට වගකිය යුතුයි කියලා එයාගේ බිරිඳ කට උතර දෙද්දී වීඩියෝ වල ඉන්නේ කච්චා කියන පුද්ගලයා කියලා තාජුදීන් ඝාතනයේ පිටිපස්ස හඹා ගිය වාහනේ හිටියේ ඒ කච්චා කියලා හඳුනාගත්තාට පස්සේ ඉස්සෙල්ලාම ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාව තිබ්බේ නාමල් රාජපක්ෂ මහත්තයා. ඒ නිසා අපි මේ මහත්තුරුන්ට කියනවා විපක්ෂ මහත්තුරුන්ට කලබල වෙන්න එපා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලාසා දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඒවා හරියට මේ පරීක්ෂණ කරයි. ඕගොල්ලෝ කලබල වෙන්න එපා. කිහෙල් කැන්ට කලින් වැටපලින්න එපා. ඒ නිසා ඉෂාරා සෙව්වන්දිත් ලංකාවට ගෙනාවට පස්සේ එයා දන්න ගොඩක් දේවලුත් එළිදරව් වෙයි. මොකද ඉෂාරා සෙව්වන්දි කියන කාන්තාව කොහොමද දවස් කීපයක් ලංකාවේ හැංගිවිලා හිටියේ? කොහොමද ඉන්දියාවට පලා ගියේ? කවුද වීසා හදලා දුන්නේ? කවුද පාස්පෝර්ට් හදලා දුන්නේ? කවුද ඩෙන්ටි කාඩ් හදලා දුන්නේ කියලා එකින් එක මේ අපරාධ රාජ්‍ය පිටපස සංගවිලා තියෙන දේශපාලනයත් ඒ වගේම ඒකට සම්බන්ධ වෙච්ච සමහර රාජ්‍ය අතර නිලධාරීනුත් ආරක්ෂක අංශවල සමහර අයත් එළිදරව් කිරීමට නියමිතයි. ඒ නිසා අපි ඔබට කියනවා ඉතාමත් වගකීමෙන් අපි ඔබට වක් කියන ආණ්ඩුවක්. අපි මේ රටේ ජනතාවට වක් කියන ආණ්ඩුවක්. මේ ආණ්ඩුව නිර්මාණය කරගත්තේ මේ පැවති අපරාධ රාජ්‍ය විනාශ කරන්න. සාමකාමී රාජ්‍යයක් ගොඩනගන්න. ඒ නිසා අපි මේ දරුවන්ට ජීවත් වෙන්න පුළුවන් ලස්සන රටක් අපි ස්ථිරව අපි ගොඩනගනවා. ඒක ගැන දෙකක් නෑ. ඒ වගේම තමයි මීට පෙර මේ රටේ හිටපු පාලකයන් ඔබෙන් උදුරාගත්තු දේපල කෝටි ප්‍රකෝටි ගණනක් තිබෙනවා. ඔබ දන්නවා යෝෂිත රාජපක්ෂ දේශීයාචි ඔහුගේ මිනිපිරියත් එක්ක දේශීයාචි සහ ඔහුගේ මුණුපුරා සමග තිබුණු මේ නඩු කටයුත්ත දැන් නොවැම්බර් 12 වෙනිදා විභාග කරන්න අධිකරණය තීන්දුව කළා තිබෙනවා. විමර්ශන කටයුතු වේගයෙන් ආරම්භ කරන්න නොවැම්බර් මාස 12 වෙනිදා දින නියම කළා තිබෙනවා. ඒ නිසා කාටවත් මේක හැංගෙන්න බෑ. මේ අපේ රටේ මහජන ධනය මේ එකිනෙකා මංගොල්ල කාපු විදිය ඒවයින් තමන්ගේ ජීවිත නඩත්තු කරගත්තු විදිය එකින් එක මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා බලමින් ඉන්නවා. ඒව විමර්ශනය කරමින් ඉන්නවා. ඒ නිසා බොහෝ අයගේ සලුපිලි ගැලවෙන වෙනස් වෙන කාලයක් බවට පත් වෙලා තියෙන ඉදිරි කාල පරිච්ඡේදය